කොහොමද ඉතින් යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද අපි යනවා යාළුවනේ අපි මාසයක් පාවිච්චි කරමු මෙන්න මේ බෝතල් ටින් දීලා මේ වෙනකොට බඩු අරගෙන ඉන්න. අද අපි යන්නේ යාළුවනේ රෙමා 1000 එකට. රෙමා 1000 එකේ තමයි මේවා දාන්න පුළුවන් මැෂින් එකක් තියෙන්නේ. ඩෙන්මාර්ක් වල යාළුවනේ සුපර් මාකට් වල පාරේ සමහර තැන්වල තියෙනවා මේ වගේ මැෂින්ස්. ඔයගොල්ලන්ට කැමති තැනකට දාන්න පුළුවන්. මට ළඟම තැන තියෙන්නේ යාළුවනේ රෙමා 1000 එකේ. මම ඉතින් යනවා දෙතෙන්ට මේ ටික දීලා මේ වෙනකොට බඩු අරගෙන. ඇතුළට ආවම යාළුවනේ මෙන්න මැෂින් එකක් තියෙනවා. මැෂින් එකට තමයි අපිට මේ ටික දාන්න තියෙන්නේ. අපි බලමු මේ ටික දාලා. අපි මෙහෙම බඩු ටික දැම්මම යාළුවනේ මේ පාවිච්චි කරපු ටින් මෙතන ඩිස්ප්ලේ එකේ කවුන්ට් කරනවා ඒ ගාන. මේකට හැම ටින් එකක්ම හැම බොටල් එකක්ම දාන්න බෑ යාළුවනේ. මම ඔයගලන්ට කලින් වීඩියෝ වල කියලා දෙනවා මොන බොටල්ද මොන ටින්ද මේකට දාන්න පුළුවන් කියලා. මම කලින් වීඩියෝස් කරන්නේ ඒකට ඔයගලන් බලා ගන්න පුළුවන් මොනවද මේ මැෂින් එකට දාන්න පුළුවන් බොටල් කියලා. ඊට පස්සේ යාළුවනේ මම ඔතන බටන් එක ප්‍රෙස් කරාම රිසිට් එකක් එනවා. අපිට දැන් තියෙන්නේ මේ රිසිට් එක දීලා මේකට හරියන්න බඩු අරගන්න පුළුවන්. ක්‍රෝන 31ක් තියෙනවා යාළුවනේ. ඔයගොල්ලෝ ගාන හදලා බලන්න ක්‍රෝන 31ක් කියන්නේ කීයක්ද කියලා ලංකාව මුදලින් 45 වැඩි කරලා. අපි යන් ක්‍රෝන 31කට හරියන්න අයිටම්ස් ගන්න. අපි මුලින්ම ගන්නවා යාළුවනේ පාන් ගෙඩියක්. ඒක 5යි. ඊට පස්සේ ගන්නවා යාළුවනේ හාල්. ඒක 10.95යි. ඊට පස්සේ අපි ගන්නවා යාළුවනේ අල. අල එක 8යි. තවමට යාළුවනේ 7ක ගන්න පුළුවන්. මට පොල් කිරි එකක් ඕනේ හින්දා මම ගන්නවා පොල් කිරි එකක්. ඒක 8.95යි. ඔන්න යාළුවනේ අපිට 31කට ගන්න පුළුවන් වෙච්ච දේවල් ටික. ඊට පස්සේ යාළුවනේ අපිට තියෙන්නේ මේක කැෂියර්ට දෙන්න. මේ තියෙන්නේ යාළුවනේ මම ටින් ටික දීලා ගත්ත බඩු ටික. මාසයක් පාවිච්චි කරපු ඒ වගේ බෝතල් ටින් වලින් යාළුවනේ සාමාන්‍යයෙන් මම හිතනවා මේක දවස් 2ක් වගේ කන්න පුළුවන් කියලා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට දැනුමක් හම්බෙන්නේ නැති කියලා. ලංකාවෙත් යාළුවනේ මේ වගේ අනාගතයක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ ජය වේවා.